මේ වගේ අන්පැක් කරපු නැති පොත් ටිකක් උසන් එද්දි channel එකේ අය නම් දන්නවා මම unboxing වීඩියෝ එකක් තමයි කරන්න යන්නේ කියලා. මේක මම ඕඩර් කරේ සඳමාදවි පබ්ලිෂර්ස්ලා කියලා කට්ටියකගෙන්. එයාලගේ මේ ටිකක් හොඳ පොත් ටිකක් තියෙනවා දැක්කා. මට හිතුණා චුට්ටක් කියවලා බලන්න ඕනේ කියලා. මේකේ සෙලෝ ටේප් ගොඩක් ගහලා ලස්සනට පැක් කරලා තියෙනවා. ඉතින් මම මේක පොඩ්ඩක් අන්පැක් කරගන්නම්. සෙලෝ ටේප් ටිකක් ගලව ගත්තා. දැන් චුට්ටක් මෙතනින් ඉරුවාම ඒක එළියට ගත්තා. පණ්ඩිතයාගේ වටේ සෙලෝ ටේප් ටික කැපුවේ නෑ දැන් හරිනේ. අනේ. ඔයාලා මේව දැකලත් ඇති TikTok එකේ. මේ තියෙන පොත් දෙක. ඉස්සෙල්ලාම තියෙනවා මෙන්න මේ පොත. මේකේ නම තමයි ආකාශ සිත්තම්. මේ දම්පාට පොත දෙක මට පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා. සාමාන්‍යයෙන් මේ දම්පාටට ඇහැයන වැඩිද? කොහොම හරි දම්පාට කියන එකට මම හරිම ආස පාටක්. ඒක ඕන තැනක කැපිලා පේනවා වගේ. මේකෙත් දැන් අර දම්පාට නිකන් අර අමුතු දම්පාටක්. ඒක අහස හවසට අර මේ වගේ දම්පාටක් වෙනවා අහලා දැකලා තියෙනවද? ඒ වගේ මේ හරිනේ. ඉතින් දැන් මේක අහසේ මවන සිත්තමක් වගේ පාටක් නේ තියෙන්නේ. ඉතින් ගැලපෙන එකක් දාලා. හරි. ඊළඟට තියෙනවා මෙන්න මේක. නාද්‍යා. ඒකෙත් කව එක ලස්සනයි. හැබැයි මම වැඩියෙන් මාස මේකට. මේ දෙකම ලියලා තියෙන්නේ මදුෂාන පිටිගල ආරච්චි. ඉතින් මේ පොත් ගැනත් වීඩියෝස් මම ගේන්නම්. ඉතින් ඔයාලත් ඒ පැත්තේ ගිහිල්ලා බලන්න ලස්සන පොත් ටිකක් තියෙනවා මේ වගේ. කියලා රිවිව්ස් කියන්න.